So, good morning everyone. Bopat Vihas Pahanya Yanuka Vihandu Yes Gamika. Okay, right. Let's move to the lesson today. Apena Mulimma Kalima Padamata Muneda. Manada Torduru. Koma the Paugi Sati Veda. Spoken practice game of Koma. Yanama the spoken practice Karada. Video Belua. Right. හොඳට බලන්න ඕනේ මොකද දැන් කලින් පන්තියේ හොරු ටික අහුණා. හරිද? කලින් පන්තියේ ගොඩාක් හොරු ටිකක් අහුණා මේ වැඩ කරන්න නැතුව. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න තමයි ප්‍රැක්ටිස් කරනවා කියලා නිකන් හිතන්න එපා මේ වීඩියෝ එකක් ප්ලේ කරලා ඔහේ ඇහෙන්න දෙනවා කියන එක නෙමෙයි ප්‍රැක්ටිස් කියන්නේ. ඔය වීඩියෝ එක හදන්න අපි ගොඩක් මහන්සි වෙනවා. හරිද? ලෙසන් එක කරන්න ගොඩක් මහන්සි වෙනවා. කරලා ඒ ඔක්කොම වීඩියෝ කරලා එවන්නේ ඕගොල්ලන්ට ඉතාලම වෙහෙසක් දරලා ඕගොල්ලන් වෙනුවෙන්. ඒ නිසා ඔක දෙපාරක් තුන් පාරක් නිකන් මේ උඩින් පල්ලෙන් අහලා කීයටවත් ඔයාට ඔක ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ නැහැ. එහෙම තියෙනවා නම් ඔයා මාර මීටරයක් වෙන්න ඕනේ. හරිද? ඔයාගේ හොඳ මීටර කියන්නේ හොඳ බ්‍රේන් කැපැසිටි එකක් ඔයාට තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාම එකපාරක් දෙපාරක් අහලා ඔක ඔලුවට යන්නේ. නියමයි. එහෙම ඉන්නවනම් මරු. මම කියන්නේ 7 පාරද 8 පාරද 10 පාරද 15 පාරද මම දන්නේ නැහැ. ඔයාගේ මතකයට යනකම් ඔය වීඩියෝස් ටික බලන්න ඕනේ. හරිද මේ කරන්න හදන්නේ ඔයාව වෙනස් කරන වැඩක්. විශේෂයෙන්ම දැන් ඔයාලා දන්නවනේ ගවර්න්මන්ට් එකෙන් නිව් සිලබස් කියලා එනවා, අලුත් මොඩියුල් සිස්ටම් එනවා. මේ හැම එකකම ඇක්ටිවිටි බේස් මොනවාද ලර්නින් මෙතඩ්ස් හදන්නේ ඇයි? හරිද ස්ටුඩන්ට් ඔරියන්ටඩ් විදිහට හදන්නේ ඇයි? ළමයාව බේස් වෙන්න ඕනේ. ඔයා තමයි පුතේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ගුරුවරයා කොච්චර දක්ෂද කියන එක නෙමෙයි දැන් ඉස්සරහට අවශ්‍ය වෙන්නේ. කොච්චර දුරට දරුවා දක්ෂ වෙනවද කියන එක. ඒ නිසා අපි මම සතුටු වෙනවා අපි සමහර තැන්වලදී අපි අවුරුදු ගානක් කලින් දැන් ඔය ගවර්න්මන්ට් වලින් ගන්න ඩිසිෂන් වලට කලින් අපි ළමයට ස්පෝකන් ප්‍රැක්ටිස් එක කරේ. අපි ස්පෝකන් ක්ලාසස් කීයක් කරලා තියෙනවද? අපි දැන් 9 වෙනි කණ්ඩායම යන්නේ. එතකොට අපි කලින්ම රටේ තිබිච්ච ප්‍රශ්න දැකලා තිබ්බා. දැන් එතකොට අපි මේ වෙනකොට අලුතෙන්ම ස්පෝකන් ප්‍රැක්ටිස් එක පටන් ගත්තේ ඇයි? ඉස්සරහට අවශ්‍ය වෙන නිසා. ස්පෝකන් කෝසස් කරන්න හැමෝටම සම්බන්ධ වෙන්න බැරි නිසා. ඒතර ඔයගලන්ට ලොකු පුහුණුවක් අපි මේ හරහා ලබා දෙනවා. රයිට් වීඩියෝ ඔන් කරගෙන අපි වැඩේ පටන් ගමු එහෙනම්. හොඳයි. එහෙනම් යමු අද අපි රිවිෂන් බුක් එකටයි යන්න හදන්නේ. රයිට්. හොඳයි අපි ප්‍රිපොසිෂන්ස් වල එදා දවසේ සාකච්ඡා කරා කිහිපයක් ඔබට මතක ඇති. අපි ප්‍රිපොසිෂන්ස් කිහිපයක් එදා සාකච්ඡා කරා. බිසයිඩ් වෙනගන්නේ. ගාමික පුතා කැමතිද මාත් එක්ක ටිකක් කතා කරන්න? ගාමික ඔව් ගාමික කියන්නකෝ මට මේ ගිය සතියේ වැඩ ටික මතකයිද අපි කොතනට යනකන්ද කරේ කියන එක ගැන අවබෝධයක් ඔව් නෑ අපි මේ ප්‍රිපොසිෂන්ස් වල අපි කතා කරපු ප්‍රිපොසිෂන්ස් ටික මතකද පුතාට? කියන්න බලන්න. අපි කතා කරා behind, between, under. Oh yes, oh yes. අපි කෝපයක් එහෙම අරගෙන කතා කරේ නේද? under කරා අපි near කරා නේද? හරි අපි beside වලින් පටන් ගමු ඈ. හරි හැමෝම ලෑස්තිද beside? right beside inner side ළඟ අසල beside කියන්නේ මොකද්ද? ළඟ අසල right එහෙනම් ගමික උත්තර දෙන්න. beside the class කියන්නේ මොකද්ද? පන්තිය අසල. beside the class කියන්නේ පන්තිය අසල. අසල වේ. beside අසල. අසල ළඟ කියන අදහස නේද? beside the cupboard කියන්නේ ළඟ. right දැන් මට කියන්න ගහ ළඟ. beside the tree right. දඟ ළඟ. beside the hotel අසල ළඟ.
beside the hotel. Yeah, beside the hotel. Right, hotel. Right, okay. ඊළඟට in front of කියලා කියන්නේ ඉදිරි පස ඉදිරියේ පස ඉදිරියේ. In front of a position just ahead. ඉදිරියේ දැන් you are in front of me. ඔයා ඉන්නේ මං ඉස්සරහා. Actually there is a camera in front of me. කැමරාවක් තමයි මගේ ඉදිරියේ තියෙන්නේ මේ. I am talking to this camera. Right? So that is in front. එතකොට in front of කියලා කියන්නේ ඉදිරියේ. Okay? Right පුතේ. A position just in front of the gate. එහෙනම් what is ධම්මික in front of the gate කියන්නේ මොකද්ද? Gate to ඉදිරිපස ඉදිරියේ. In front of me. මා ඉදිරියේ. අනිත් අයගේ වීඩියෝ ඔන් වෙන්න ඕනේ. හරිද? right. දැන් එහෙනම් කියන්න පාසල ඉදිරියේ. පාසල ඉස්සරහා. In front of the school. Front of the school. Post office එක ඉස්සරහා. In front of the post office. In front of the post office. Yes. Next. ඊළඟට අපි ගත්තොත් හෝටලේ ඉස්සරහා. In front of the hotel. පන්තිය ඉස්සරහා. In front of the class. හරි කොහොමද කියන්නේ ටීචර් ඉන්නවා පන්තිය ඉස්සරහා. ටීචර් ඉන්නවා පන්තිය ඉස්සරහා. How to say? ටීචර් ඉන්නවා පන්තිය ඉස්සරහා. Teacher is in front of the class. Very good. Teacher is in front of the class. Teacher is in front of the class. Crowd එකක් කියලා කියන්නේ ප්‍රජාවක් පිරිසක් නේද පුතේ? එහෙනම් crowd එක ඉස්සරහා නම් කොහොමද කියන්නේ? In front of the crowd. In front of the crowd. In front of the crowd. මම ඔයාලට දැන් ඔය හදන වීඩියෝ පාඩම් මාලාවේ මම ඔයාලට ඒ වගේ prepositions ගොඩාක් එකතු කරලා හදන වීඩියෝ එකකුත් තියෙනවා. ඒකත් එවන්නම්. එතකොට ඔයගලන්ට ඒක හොඳට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හරිද? practice more success. Right? අපි යමු ඉදිරියට. Down කියන්නේ පල්ලෙහා. පහළ. ඉහළ සිට පහළට down. Okay. Hands up. Everyone hands up. Together. Everyone hands up. Good. Hands down. අන්න බලන්න hands down කියවම උඩ තිබිච්ච අත් දෙක පල්ලෙහාට දැම්ම down. අපි අර හිටපු ගමන් කියන්නේ down the පල්ලම් කියලා නේද? මොනාරුණාම වැටුණාම down the පල්ලම් කියලා නේ. මේ අපි නිකන් භාෂාවේ හදාගෙන තියෙන දේවල්. down කියන්නේ පල්ලෙහාට තමයි. හරි? hands up, hands down. hands up, hands down. down කියන්නේ පහළට. දැන් මේ ගමික මම මේ ගමිකත් එක්ක කතා කරන්නේ මේ අනිත් අය එක්ක තරහ වෙලා යම නෙමෙයි. මට අර කෙනෙක් එක්ක කතා කරනකොට ක්ලාස් එකේදී නම් ඉතින් ඔයගොල්ලන්ගේ මොන ටික ඔක්කොම තියෙනවනේ. දැන් මෙතනදී අනිත් අය Tamanට කතා කරනවා කියලා හිතා ගන්නවා මම නැත්තම් මම නිකන් තනි වෙලා වගේ. හරිද? ඒකයි. කමන්න යනවා එක එක අවස්ථාවල එක එක අය ඉවස් ගන්නවා කතා කරන්න. right. වසන්ත කොහොමද ජීවිතේ? ජීවිතේ සුන්දරයිද? හොඳයි නේ. එහෙනම් එච්චරයි. හරි. එතකොට මේ මම දැනට ගමිකත් එක්ක සාකච්ඡාව යන්නම් කතා කරන්න. හරි ගමික මේ right මේ අපි යම් ස්ථානයකට නගිනවාට මොකද්ද කියන්නේ? නගිනවට ගොඩ වෙනවට. නගිනවාට මොකද්ද කියන්නේ? අපි තුන් ගහකට නගිනවට. climb CLIMB climb. මේ මෙතන මේ නගිනවා කියන තැනදී මෙන්න මේ පොඩින් මම එක ලියන්න මෙතනට. හරි අපි දැන් ගහකට නගිනකොට අපි කියනවා climb කියලා. climb CLIMB climb. හරිද? climb up. දැන් ඉහළට යනකොට අපි කියනවා climb up. මොකද පුතේ කියන්නේ? climb up. climb up. එහෙනම් බහිනවට කියනවා climb down. මොකද කියන්නේ? climb down. climb up, climb down. කියන්නේ පුතේ වචන දෙක. climb up. climb බ කියන්න එපා. M එකයි B එකයි එනකොට M එකයි B එකයි එනකොට අපි B එක කියන්නේ pronunciations වලදී B එක pronounce කරන්නේ නැහැ. හරිද? climb up, climb down. කියන්නේ climb up, climb down. right. climb down කියන්නේ පහළට. හරි. ඊට පස්සේ
down කියන්නේ පල්ලෙ. down the ladder කියන්නේ නං ladder Climb down the ladder. climb down the ladder කියන්නේ මේ අපි ladder එකක් කියන්නේ මොකද්ද? ඉනිමක. ඔව් මං ඇඳ ඉනිමකක් හරියට දන්නේ නැහැ. හරිනේ? right. ඉනිමගේ උඩට යනකොට අපි කියන්නේ climb up. ඉහළට ගිහිල්ලා පල්ලෙහාට බයනවා කියන climb down the ladder. Climb down. Climb down. Yes. Enter somewhere into the house, into the jug, right? අර ගිය සතියේ තිබිච්ච කෝප්පේ තියනවාද? ස්ටුඩියෝ එක ඇතුලේ අනම්මනම් මොකුත් තියාගන්න මේක ඇතුලට මම කැම ගේන්නෙත් නැහැ. කප් එකක් නැහැ නිසා ටී එක බොන්නෙත් එළියට ගිහිල්ලා. කුඹියාවොත් එහෙම බෑනේ පුතේ. right. හරි අපි හිතමු මෙන්න මේ රිමෝට් එක මම හිතන්නකෝ මේ තියෙන කෝප්පයක් කියලා. So this is kind of a cup. Just imagine this is cup. එතන මං දානවා කොහෙටද cup එක ඇතුළට. ඔන්න දැම්ම කෝප්පය ඇතුළට. ආයි දානවා මෙන්න කෝප්පය තියෙනවා into the cup. එහෙනම් into the cup into කියන්නේ ඇතුළට දැම්මා. right. ඔයාලා දානවා හරි පෙන් එකක් හරි මොකක් හරි දෙයක් දාන්න බලන්න. right very good. පහන්නේ ඔන්න පහන්නේ අපි කියමු එක එක්කෙනා දාන එක කියමු right. හරි පහන්නයක් කියන්නේ මම ඉංග්‍රීසියෙන් කියන්නේ මම පහන්නයක් කියන්නේ I කියන්නේ මම I'm නෙමෙයි පුතේ I මම කියන්නේ I'm කියන්නේ වෙන එකක් හරි ඒ මං කියන I දානවට කියන්නේ put කියලා I put කියන්නේ හැමෝම I put මම ලියන වාක්‍ය මම ලියන්න ඔයාලට හොයා ගන්න පුළුවන් විදියට තැනකින් ලියන්නම්. right. ඔන්න මම මෙතන ලියන පේ ඔයගලන්ට I දානවට කියන්නේ දමනවට put. දාන්නේ මොකක්ද? I put the pencil කොහෙටද දාන්නේ? into the cup. ඔන්න වාක්‍යාව. එහෙනම් දැන් ඔන්න ඕගොල්ලෝ දාන දේ I put වා දාන්නේ පෙන්සිල් එකක් නම් පෙන්සිල්. වා දාන්නේ පෑනක් නම් මේක වෙනස් කරන්න the pen කියලා. දාන්නේ කොහෙටද? the cup into the cup. cup එකට දානවා නම් into the cup. හරි. ඔයා දාන ඕන එකට වෙනස් කරගන්න පුළුවන්. ලෑස්තිද? හරි. දැන් කියන්න. පාන්න කියන්න. වාක්‍ය කියන්න. I put the pencil into the cup. very good. I put the pencil into the cup. පාන්න අතර මොකක් කර තියෙන ළඟපාත තියෙන මොනවා වෙනවක් කර අරන් වාක්‍ය වෙනස් කරලා කියන්න. මොකක් හරි වෙන එකක් දාන්න ළඟපාත තියෙන එක. කප් එකටම දාන්න වෙන මොනවාරි අරගන්න. ඔය ඉරේසර් එකක් මොන හරි දෙයක් ගන්න. අම්මෝ ඒ මොකක්ද ඒ ගත්තේ? රයිට් ගන්න හරි. හරි. දවාවන පර්ස් එකට දාන්න යන්නේ පැන්සල නේ. කියන්න. මම දානවා කියන්න. I put the pencil case into the into the pencil case නැත්නම් into the purse. හරියටම හරි. ඔතන put කියන්නේ දානවා. දැම්ම කියන්නත් ඔසදගන්නේ putම තමයි. හරි. යුවස් ලෑස්තිලා ඉන්නවා මොනවද දාන්න මොනවටද ගමු. right. okay යුවස් ලෑස්ති. හරි. යුවස් මොනවද දාන්න යන්නේ? glue bottle එක කොහෙටද දාන්න යන්නේ? right කියමු. හරි කියමු වාක්‍ය. I put the glue bottle into the cup. Very good. Okay. හරි හොඳයි. ඊළඟට බෝසත් නේ. බෝසත් කොහොම ලස්සන නමක් බලන්න. බෝපත් නේද? sorry. බෝපත් මොනවද දාන්න යන්නේ? right දාන්න.
I put the pen into the cup. හොඳයි. ඊළඟට මල්මි ලෑස් වෙලා ඉන්නවා කප් එකට මොනවද දාන්න. yes මල්මි කියන්න බලන්න. ෆ්ලවර් එකක් හම්බුණාද? ෂෝක් නේ. කියන්න. වාක්‍ය කියන්න. I put the flower. ලස්සන මලක්. කොහොමද කියන්නේ ලස්සන මලක් කියලා? It is beautiful flower. Oh yes, it is a beautiful flower. මේ දැන් මේ නිකන් හිතන්නකො මල්මි, ඔයා කප් එකට නෙමෙයි ඕක දාන්නේ. ඔයා ඕක දාන්නේ වාසයකට කියලා. මාව ඇහෙන්නේ නැහැ නේද? අනේ sorry මම බලන් ඉන්න ඕගොල්ලෝ කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. sorry මම මේ මයික් එක පොඩ්ඩක් අන්මියුට් වෙලා. sorry මියුට් වෙලා. හරි පමුදි කියන්න පමුදි. I put the keys into the cup. I put the keys into the cup. හොඳයි. වසන්ත පුතේ මොනවද දාන්න යන්නේ? කියන්න බලන්න. I put the spoon into the cup. I put the spoon into the cup. Spoon එක ඔයා මේ කෑම කන ගමන්ද හිටියේ? Are you eating? Are you having? Then how did you get a spoon? කොහොමද ස්පූන් එකක් හම්බුනේ? කොහොම හරි හම්බුණානේ නේ? හරි. right okay good. හොඳයි. එහෙමනම් අපි ඊළඟට යනවා above කියන්නේ උඩින්. ඉහළින් above කියන්නේ උඩින් ඉහළින්. right දැන් මම කියන වැඩේ කරන්න මම චුට්ටක් ඇවිදින ගමන් ඉන්නේ කමක් නැහැ නේ මම ස්ටුඩියෝ එක ඇතුලේ ඇවිදිනවා. මොකද එකම තැනකලා ඉන්න කොහොම මට ක්ලාස් එකේ හිටියත් එක තැනක ඉන්න බෑනේ ඔයාලා දන්නවනේ. හරි. ඉන්නේ නැහැ නේ මම එක තැනක. හරි. වසන්ත ගෙදර දැන් ඔයාලා හැමෝම ගමික ඈනුම් අරන ගමන් බලන්න ඕනි. හැමෝම තමන්ගේ ගෙදර ලයිට් එකක් බල්බ් එකක් තියෙන්නේ කොහෙද කියලා තියෙන දිහාට ඇහැ යොමු කරන්න. තමන්ගේ ගෙදර බල්බ් එක තියෙන්නේ කොහෙද? හරි. දැන් අපි බලමු යුවස් බලන දිහා හැමෝම බලන්න. යුවස්ව පේනවද හැමෝටම? මේ බලන්න. යුවස් බලන දිහා හැමෝම බලමු. යුවස් කොහෙද බලන්නේ පුතේ? අයුවස් බලන්න බල්බ් එක දිහා බලන්න. යුවස් අර පිටිපස්සේ කවුද ඉන්නේ චූටි බබාලා වගේ. ඒ ඔයාද? ඔයා පොඩි කාලේද? අම්මේ චූටිම කාලේ ඉඳලා ෆොටෝස් තියෙනවා ෂෝක් නේ. අර මානෙල්වත් එක ආපු ෆොටෝ එකක්ද අර තියෙන්නේ? අනේ එහෙම හරි හොඳයි. right. චූටි බබෙක් වගේ ඉඳලා තියෙන්නේ. ඊවස් පොඩි බබෙක් වගේ ඉඳලා තියෙන්නේ. අනිත් අය වගේ නෙමෙයි. හරි. අනිත් අය එකපාරටම ලොකු වෙලානේ දැන් මගේ පන්තියට ආවේ right. මේ ඔන්න ඊවස් බැලුවේ උඩ. දැන් බෝපත් බලන්න වාගේ ලයිට් එක තිය. බලන්න බෝපත් දිහා හැමෝම බලන්න දැන්. බෝපත්ුත් බලනවා දැන් බෝපත් කොහෙද බලන්නේ කියලා බලන්න. උඩනේ. ඒ කියන්නේ මේ ලයිට් එක තියෙන්නේ කොහෙද? උඩින් නේ. ලයිට් එක තියෙන්නේ කොහෙද? උඩින්. හොඳයි එහෙමනම් උඩින් තියනවා නම් ගමික ඒකට අපි කියන්නේ above කියලා. දැන් ඔනේ වාක්‍ය අපි ලියමු. The bulb is above me. The light is above me. මට උඩින් තියෙන above me කියන්නේ හැමෝම the bulb is above me කියන්නේ The bulb is above me. the bulb is above me. අන්න හරි. right. නියමයි. යමක් අපිට උඩින් තියනවා නම් ඉහළින් තියනවා නම් දැන් අපේ උඩ තියනවා නම් ඒක on. දැන් මේ බලන්න මෙන්න මේ පෙන් එක. Can you see this pen? Yes. දැන් මෙන්න මේ පෙන් එක
මම ඔළුව මෙන්න මෙහෙම තියා ගන්නවා. දැන් පෙන් එක තියෙන්නේ කොහෙද? උඩින්ද උඩද? Round the head. නෑ අන්න නෑ. ඒ තමයි ගමික මම අහන්නේ මේ තියෙන්නේ උඩද උඩින්ද තියෙන්නේ? Udi. දැන් මේ තියෙන්නේ දැන් මගේ ඔළුව උඩද තියෙන්නේ ඔළුව උඩින්ද තියෙන්නේ? Uda. ඔළුව උඩ. අන්න හරි. අප්පුච්චි වැටුණානේ. හරි. එතකොට ඔළුව උඩ තියනවා නම් මේකට කියන්නේ on. උඩ තියනවා නම් on. දැන් බලන්න මෙන්න මෙහෙම. දැන් තියෙන්නේ ඔළුව උඩද ඔළුවට ටිකක් උඩින්ද? Udi. උඩින්. එතකොට ගන්නේ above කියලා. දැන් මේ පැත්තේ ඈ ඉන්නේ ඒක තමයි ඒකත් කියලා දෙන්න. දැන් ඔයාලට පේනව නේද මේ මෙතන වැටෙනව නේද මගේ logo එකයි online වැටෙන ටික යනව නේද දිගටම? දැන් පේනවනේ. දැන් තියෙන්නේ මොකද්ද? Educo logo එක. දැන් Educo logo එක තියෙන්නේ මට කියන්න Educo logo එක තියෙන්නේ මම මෙහෙම ඉන්නකොට රේඛාවක් ඇන්දොත් මෙන්න මෙහෙම රේඛාවක් ඇන්දොත් උඩින් නේද තියෙන්නේ? අන්න හරි. ඒතර ඒක තියෙන්නේ මගේ ඔළුවේ උඩ නෙමෙයිනේ. එහෙනම් the logo is on me ද නැත්නම් above me ද? Above me. මේ මට උඩින් තියෙන්නේ මේ. දැන් බලන්න. දැන් නම් නිකන් මගේ දැන් නම් උඩ තියනවා වගේ නේ. අන්න උඩ. right දැන් තියෙන්නේ උඩින්. වැඩේ ක්ලියර්ද? ඊට පස්සේ ගමික ආපු ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක් තමයි over. එතරම් තියෙනවා over. right. ගන්න පෑනක් හැමෝම. අතට ගන්න පෑනක්. මං කියලා දෙන්න මතකෙට ඉන්නවා අය ලස්සනට. සුපිරියට කියලා දෙන්න සුපිරියට. පෑන ගන්න. preposition හොඳට ඉගෙන ගන්න ඕනේ ඈ. right. ගත්තද? මෙන්න පෙන් එක මම දැන් පෙන් එක තියෙන්නේ කොහෙද? where is the pen now? on the book. very good. on the book. හරි ඔයගොල්ලෝ තියන්න එන the pen is on the book. right. මේ බලන්න on the book. right. දැන් මේ පෙන් එක අරගන්න මේ මතට. දැන් පෙන් එක පොතට මෙන්න මේ උඩින් තියන්න. දැන් පොත උඩ නෙමෙයි තියෙන්නේ පොතට උඩින්. right. දැන් පෑන තියෙන්නේ කොහෙද? the pen is on the book කියන්න බෑ. above the book. very good. above the book. හරි. දැන් වැදගත් ඊළඟ එක තමයි පෑන ගන්න ඕන. දැන් පෑන පොඩි වැඩක් කරන්න යන්නේ මට බනින්න එපා කරාට පස්සේ. right. දැන් නැගිටින්න පෑන අරන් නැගිටින්න. හරිද? okay. දැන් පෑන මෙන්න මෙහෙම අරගෙන ඔය පොතට උඩින් මෙහෙම විසික් කරන්න ඉස්සරහට. පොතට උඩින් ගිහලා එහා පැත්තට වැටෙන්න ඕනේ. වැටුණාද? දැන් මට බනින්න එපා කියලා කිව්වේ ඒකයි. පොතට උඩින් විසික් කරාද? පොතට උඩින් ගිහලා එහා පැත්තට වැටුණා නේ? Yes sir. right. දැන් ඒක ස්ලෝ මෝෂන් කරන්න ගන්න පෑන අතට. දැන් පෑන විසික් කරන්න එපා. පෑන ඔය අතේ තියාගෙන විසික් කරපු රේඛාවේ අරගෙන යන්න පෑන. දැන් යනව නේද? යනකොට කොහෙට උඩින්ද යන්නේ?
පොතට උඩින් යනවා විසික් කරන්නේ මල්මි අතෙන් අරන් යන්නේ right දැන් පොතට උඩින් යනකොට පොතට උඩ දැන් මට කියන්න පොත උඩ තියනවද පොතට උඩින් අනිත් පැත්තට යනවද උඩින් යනවා ගමික අපි යම් අවස්ථාවකදී අන්න ඒ විදිහට උඩ නෙමෙයි උඩිනුත් නෙමෙයි උඩින් තමයි හැබැයි උඩින් ගමන් කිරීමක් වෙනවා නම් එතනදි තමයි අපි ඕවර් කියලා ගන්නෙ ඕවර් කියලා ගන්න right පුටුව චුට්ටක් කියන්නේ කොහොමද? කියන එකත් මම කියලා දෙන්න right අපි ගමුකෝ හරි පුටුව පොඩ්ඩක් එළියට ඇද ගන්න පුටුව එළියට ඇද ගන්න right පුටුව හරහා පනින්න පුළුවන් විදිහට හදා ගන්න හරි දැන් ඔයා පූසෙක් කියලා හිතන්නකෝ නිකමට ඔයා පූසෙක් කියලා හිතන්න ඔයා කවුද පූසා පූසා the cat පූසා දැන් ඔන්න පූසා පනින්න හදන්නේ පුටුව උඩින් දැන් පූසා පුටුව උඩට නගින්නකො ඉස්සෙල්ලා on the table ඔන්න දැන් on the chair the cat is on the chair කො පුටුව උඩට නගින්න වැටෙන්න එපා වැටලා මොනවා වුණා මට බනින්න එපා අයිය නැත්තම් නගින්නත් එපා හරි යනුක දඟලන්න එපා පුටුවට නැගලා හොඳේ පුටුව උඩ right දැන් හැබැයි මං හිතන්නේ පහන්නගේ පුටුව නම් පනින්න පුළුවන් පුටුවක් නෙමෙයිද කොහෙද බලාගෙන හරි දැන් පුටුවට උඩින් ඒ කියන්නේ පුටුවට උඩින් පනිනවා කියලා හිතලා පනින්න දැන් පුටුවෙන් බෑලා ගමිකට නම් ඒ පුටුව කරෑ කිය අර මේ ඇඳ වගේ තියනවා නම් ටිකක් කරන්න අමාරුයි පුටුව ඇඳ තියනවා නම් බලන්න right පමුදිට අමාරුද මන්ද right බලන්න හරි දැන් පුටුවට උඩින් පැන්න නේද දැන් ඔයාගේ අර පෑන අරගන්න පෑන බිත්තිය හැප්පෙන්න එපා අම්මෝ පරිස්සමින් හරි දැන් ඔය පෑන හිතන්නකො පූසෙක් කියලා නැත්තම් මෙතන බෙල්ල කඩාගෙන මට ප්‍රශ්නයක් වෙනවා right දැන් ඔය පෑන කියන්නේ පූසෙක් කියලා හිතන්නේ ඔන්න දැන් පූසා ඔයාගේ අතේ ඉන්නවා දැන් පූසා දුවගෙන ඇවිල්ලා පුටුවට උඩින් පනින්නයි යන්නේ දුවගෙන ඇවිල්ලා පුටුවට උඩින් පැනලා පෙන්නන්න අන්න පැන්න දැන් මට කියන්න පූසා පුටුවට උඩින් පැන්න නේද දැන් අපි මේ වාක්‍ය කියලා බලමු යුවස්සයාස්ත පෑන් උඩ දාලා ක්‍රිකට් ගහනවා ඒ ක්‍රිකට් මනේ ඇඟේ තියෙන්නේ හරි very good මේ හරියටම හරි right මේ බලන්න ඔන්න බලන්න මෙන්න මේ පූසානම් the cat පණිනවට කියන්නේ මොකද්ද jump the cat jump දැන් පැනලා ඉවරයිනේ the cat jump over the chair අප්පොච්චි over the chair the cat jump මතකන්නේ over the chair කියලා ගන්න the cat jump over the chair මේ හරි ඉඳ ගන්න now sit down අන්න sit down ඒ කියන්නේ බිම ඉඳ ගන්න නෙමෙයි කිව්වේ නේද ඉඳ ගන්න කියලා කියන්නේ sit down stand up sit down stand up කියන්නේ හිට ගන්නවා sit down කියලා කියන්නේ ඉඳ ගන්නවා right දැන් මේ අපි හිතමුකෝ ඔයගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවානේ ඔන්න දැන් ක්‍රිකට් ගහන්න යන්නේ අපි දැන් මම 6ක් ගහනවා මට කවුරු හරි බෝල් කරනවා මම ඒකට 6ක් ගහනවා අපි තුන් ගෙදර අහල පහලයත් එක්ක සෙල්ලම් කරන්නේ ඔය සෙල්ලම් කරනකොට අපි හිතමුකෝ ගමික බෝලේ යනවා අල්ලපු අත්තට තාප්පෙන් එහා පැත්තට යනවා දැන් තාප්පෙන් එහා පැත්තට ගියාට පස්සේ ඒ ගෙදර ඉන්න අංකල් නැත්නම් ආන්ටි අවුලක් නැහැ ඔයාලත් එක්ක ෆිට ඉතින් එයාලා මොකද කරන්නේ බෝලේ අරගෙන විසික් කරනවා දැන් විසික් කරන්නේ කොහෙන් කොහෙටද අර වත්තේ ඉඳලා ඔයාලා සෙල්ලම් කරන තැනට දැන් එතන මොකද්ද තියෙන්නේ තාප්පයක් තියෙනවා තාප්පෙට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ wall right wall කියලා කියන්නේ එහෙනම් අර බෝලය විසික් කරනවා තාප්පෙට උඩින් බෝලෙට මොකද්ද කියන්නේ the ball තාප්පෙට මොකද්ද කියන්නේ wall අරක ball මේක wall rhyming word එකක් නේ ball hari
එහෙනම් the ball නේද? the ball නේ. හරි. දැන් ඔන්න කවුද අපි හිතමුකෝ විසික් කරේ අපි හිතමුකෝ the uncle කියලා. හරි. uncle විසික් කරා කියලා කියන්නේ throw එකේ past එක through. Throw. ඔව් throw එකේ past tense එක විසික් කළා නම් through. Uncle threw the ball The ball over the wall. අන්න හරි. over the wall. over the wall. තාප්පෙට උඩින් over the wall. දැන් තේරුණාද on එකේයි above එකේයි over එකේයි වෙනස තේරුණාද? එතකොට දැන් ඕවරකට යන වාක්‍යවල දැන් වර්ඩ් එක මේ පාස් කරන්නේ. එහෙම නැහැ. හැම වෙලේම පාස් වෙන්නේ. දැන් හිතන්නකෝ අපි හිතමුකෝ දැන් ඔයා විසික් කරනවා නම් අපිට කරන්න වෙන්නේ. දැන් ඔයා කියන සර් අපේ පුසෙක් ඉන්න මු හැමදාම සර් මෙන්න මෙතනින් පැනගෙන යනවා මේ මගේ පුටුව ගාවින් පැනලා යනවා. නැත්නම් අපි හිතමුකෝ හරක් පැටියෙක් ඉන්නවා ගෙවල් පැත්තේ. ඒ හරක් පැටිය ඕගොල්ලන්ගේ වැටට උඩින් හැමදාම පනිනවා. එතකොට අපි කියන්නේ the calf නේ CLF calf jumps. The calf jumps over the fence. පනිනවා. පැන්නා පනිනවා ක්‍රියාපදේ වල විදිහට ගන්න පුළුවන් කාලය අනුව. හරි නේද? The birds fly over the building. කුරුල්ලෝ පියාඹනවා නම් over the building. බිල්ඩිමට උඩින් යනවා පියාඹනවා. එහෙම අදහස ගන්න පුළුවන්. කාලේ ප්‍රශ්නයක් නෑ. හරි නේද? ඊළඟට right below the sky. දැන් below කියන්නේත් අර පහත යට කියන අදහස තමයි. හැබැයි දැන් under කිව්වහම right. දැන් ඔයාගේ feet මේ අඩිය දිහා කියන්නේ යටිපතුල දිහා බලන්න. යටිපතුල තියෙනවනේ. හරි යටිපතුල පොළවට තද වෙන්න තියන්නේ. තද වෙන තිබ්බරයි. දැන් යටිපතුලට යටින් මොනවා හරි තිබ්බොත් ඔයාලට පේනවද? දැන් මේ වෙලාවේ පේනවද? නෑනේ. නෑ. ඒකට අපි කියනවා under කියලා. මොකද්ද කියන්නේ? under. ගොඩක් අය ඉන්නව ඇත්තේ කාමරේ මං හිතනවා යාගේ ස්ටඩි රූම් එක හරි බෙඩ්රූම් එකේ හරි කොට්ටේ පේන්න තියෙනවද බලන්න. කොට්ටේ තියෙනවනේ. දැන් කොට්ටේ යට මේ වෙලාවේ මොනවා හරි තිබ්බොත් ඔයාලට පේනවද? නෑනේ. නෑ නේද? කොට්ටේ යට නම් අපි ඒකට කියන්නේ under the pillow කියලා. under the pillow. මොකද්ද කියන්නේ? under the pillow. under ඇඳ යට බලන්න ඇඳ යට නම් පේනවා. හැබැයි ඇඳ යට යමක් තිබුණොත් ඒකට කියන්නේ under the bed. under the bed. හරිද? right. මේක under එකයි below එකයි තේරුම් ගන්න තමයි මම මුලින්ම ඔයාලට under එක කියන්නේ. හරිද? දැන් ඔන්න බලන්න අර අපි above කියලා ගත්තා නේද උඩින් කියලා. above කියන්නේ උඩින්. අන්න ඒ වගේ පැත්තට හරි එහෙම නැත්නම් පහත යම්කිසි පහත් මට්ටමකින් තියනවා නම් අපිට එතනදී ගන්න පුළුවන් below කියලා. something lower than. ඒ කියන්නේ යමකට වඩා පහළින්. අර එකක් යටම තියනවා නම් අපි ගන්න මොකද්ද? under. කෙලින්ම යට තියනවා නම් අපි ගන්න under කියලා. හරිද? හැබැයි යමකට වඩා පහළින් තියනවා නම් අපි ගන්න below කියලා. දැන් බලන්න අර ඉන්දුෂ බෝපත්ලගේ ගෙදර ටීවී එකක් තියෙනවා. මේ බලන්න. මෙන්න ටීවී එක තියෙනවා. දැන් ටීවී එක තියෙන්නේ ඇස් මට්ටමෙන්ද ඇස් මට්ටමට උඩින්ද? උඩින් තියෙන්නේ. එතකොට ඒ ඔන්න බලන්න හොඳ උදාහරණයක් මට දෙන්න පුළුවන්. නියමයි. බලන්න බෝපත්ව හැමෝටම පේනවද? බෝපත්ව පේනව නේද? බෝපත් අර මේ පෙන්නන්න අපිට ගිහිල්ලා ඔරලෝසුව බෝපත් ළඟට ගිහිල්ලා ඔරලෝසුව පෙන්නන්න. නෑ ෆෝන් එක තියන්න ඕම තියන්න. ඔයා යන්න. බෝපත්ලා ගෙදර ඔරලෝසුව තියෙනවා. ඔරලෝසුවට පහලින් මොකද්ද තියෙන්නේ? ටීවී එක තියෙනවා. එහෙනම් the television is කොහෙද?
below the clock අන්න හරි ටෙලිවිෂන් එක තියෙන්නේ පහලින් ටෙලිවිෂන් එක තියෙන්නේ ක්ලොක් එකට පහලින් තේරුණාද දැන් මට මේක කියන්න ක්ලොක් එක තියෙන්නේ ටෙලිවිෂන් එකත් එක්ක බැලුවාම කොහෙද above හරියටම හරි above හරිනේ හරි නේද හරි නේද තේරුණා නේද right up ඊළඟට up කියන්නේ යමක් උඩට ඉහළට අපි කියන්නේ අර up කියලා අපි ඉස්සෙල්ලත් කතා කරානේ ඒක up කියන එක right up කියන්නේ උඩට ඉහළට preposition මම උගන්වන්න ආසයි preposition කියන්නේ පුතේ දුවේ තනිකරම practical lesson එකක් preposition කියලා කියන්නේ ප්‍රායෝගික ජීවිතේ අපිට එදිනෙදා බලන්න කොච්චර prepositions ඉගෙන ගන්න කොයිවත් දුවන්න ඕනේ නැහැ prepositions කියලා කියන්නේ හැම වෙලාවකම අපි අවට තියෙන මේ අපි දේවල් ටික ගලපගත්තාම prepositions තමයි. හරි. අවසාන වශයෙන් next to කියලා කියන්නේ ළඟ එහා පැත්තේ අසල එම අදහසක් තියෙන next to. හරි නේද? right මොනවාද ගැටලු තියෙන්නේ? එහෙනම් oh near beside by ඔය ඔක්කොම එකයි හරි එහෙමනම් හරියන අපි ඉවර කරා මොකද්ද preposition කොටස ඉවරයි right ඊළඟට අපි ගමු personal pronouns කියන කොටස සූදානම්ද personal pronouns කියන කොටස කරමු හරි the words I බලන්න the words I you he she it we and they are called personal pronouns සර්වනාම පද right දැන් අපි subject pronoun ටික ලියමු ඔබ සූදානම්ද subject pronoun ලියන්න subject pronoun I කියන්නේ මොකද්ද මම we කියන්නේ අපි ඔයා ඔයාලා he කියන්නේ ඔහු ලියන්න මාත් එක්කම she කියන්නේ ඇය ඌ ඒක ඔවුන් ලියාගන්න හරිද එතන අපි සර්වනාම පද තමයි මේකෙන් කතා කරන්නේ එතනදී අපි personal නැත්නම් අපිට භාවිතා කරන්න පුළුවන් subject විදියට කර්තෘ විදියට භාවිතා කරන්න පුළුවන් පද තමයි මේ දේවල් අපි මේ ටික මතක් කරගෙන යමු මේ කර්තෘකාරක සර්වනාම පද ඊළඟට අපි කර්මකාරක සර්වනාම පද ටික බලමු මී කියන්නේ මොකද්ද මට අස්නම් අපිට ඔයාට ඔයාලට ඔයාලට නෙමෙයි ඔයාලට ඔහුට ඇයට ඌට ඒකට ඔවුන්ට
හරි නේද දරුවෝ? පුතේ ක්ලියර් නේද වැඩේ? පැහැදිලිව පේනවා නේද? Yes, sir. right. possessive adjective කියලා කියන්නේ පහන් නැදුව අපි යම්කිසි කෙනෙක්ට අර කියන්නේ මේක මගේ පෑන. පෑන තමයි මේක. හැබැයි මේක මගේ පෑන. අයිතියක් තියෙනවා possessive adjective. එතකොට adjective එකක් කියලා කියන්නේ නාම විශේෂණ පදයක්, අයිතියක් සහිත නාම විශේෂණ පදයක් නේද? එහෙනම් මගේ, අපේ, ඔයාගේ, ඔයාලගේ, ඔහුගේ, ඇයගේ, උගේ, ඔවුන්ගේ. possessive pronouns වලක් තියෙන්නේ ඒ තේරුම් ටිකමයි. ලියන්න බලන්න. ඒ ටික ලියන්න බලන්න. possessive pronoun mine කියන්නේ මගේ, ඔයාගේ, ඔයාලගේ. mine කියන්නේ මගේ. ඒ දෙකේ වෙනස මම කියලා දෙන්නම්. අපේ, ඔයාගේ, ඔයාලගේ, ඔහුගේ, ඇයගේ, උගේ, ඒකේ නැත්නම් ඔවුන්ගේ. ඉත් කියන එකට උගේ කියලා ගන්නත් පුළුවන්, ඒකේ කියන්නත් පුළුවන්. හරි. myself reflexive pronouns ලබන අවුරුද්දේ 8 වසරේ පළවෙනිම ග්‍රැමර් පාඩමේදී අපි කතා කරනවා reflexive pronouns. මමම, අපිම, ඔයාම, නැත්නම් ඔයා විසින්ම, ඔයාලම, ඔයාලම, ඔහුම, නැත්නම් ඔහු විසින්ම, ඔහුම, ඇයම, ඌම නැත්නම් ඌ විසින්ම, ඔවුන්ම. right? ලිව්වද ඔක්කොම ටික? right. my name is David. මගේ නම ඩේවිඩ්. දැන් ඩේවිඩ් කියන පදයට දැන් බලන්න පාඩම මොකක්ද අද කියලා දෙන්නේ මේ. දැන් මෙතන ඩේවිඩ් කියන කෙනාට මේ subject pronoun වලින් ගැලපෙන්නේ කවුද? I, we, you, he, she, it. subject pronoun එක හොයන එක තමයි අපේ අදාළත්වය මේ පාඩමේදී. කාවද ගැලපෙන්නේ? ඩේවිඩ් කියන කෙනාට අයිද ඩේවිඩ් කියන්නේ මමද? පාන්න ඩේවිඩ් කියන්නේ අපිද? උත්තර දෙන්න. ඩේවිඩ් කියන්නේ ඔයාද? ඩේවිඩ් කියන්නේ මොකක්ද එහෙනම් ගැලපෙන්නේ? ඌද? ඩේවිඩ් කියන්නේ සතෙක්ද? හරියටම හරි. ඩේවිඩ් කියන්නේ he පුතේ. he පුතේ නෙමෙයි he. ඩේවිඩ් කියන එකට ගන්න පුළුවන් he කියන පදය. එයාව තමයි අපිට personal pronoun එකක් විදියට මෙතනදී ගලපන්න පුළුවන්. right. ඊළඟ දෙවෙනි එකට යමු. චුට්ටක් ඉන්න. my name is David, I am the youngest. එතකොට මෙතනදී මේ ඩේවිඩ් කියන කෙනා මේ වාක්‍යයේදී I කියලා ගත්තට මම මේ වෙන විදියකට ගන්නෙ. right. this is my father. තාත්තා. එතන මේ I අරුණාම I ගැන හිතන්න එපා. තාත්තා මේ මගේ තාත්තා. තාත්තට ගැලපෙන්නේ මොකද්ද? he. මේ තියෙන්නේ he. mother නම් she. I have brother and 2 sisters. brother කෙනයි සහෝදරයෝ දෙන්නා නේ ඒගොල්ලෝනේ. they කියලා අපිට ගන්න පුළුවන්. හරි. හරි.
ඔයාලා මෙන්න මේ අභ්‍යාසය කරන්න. Write a pronoun to replace the underlined word කියන එක. හරි නේද? බලමුද උත්තර ටික. ලොකු කාලයක් ගන්න ඕනේ නෑ ඔකට නේද පුතේ? right. බෝපත් පුතේ කුමාරට මොකද්ද ඔයා ගත්තේ? බෝපත් කුමාරට මොකද්ද ගත්තේ? he. බෝපත් ඇහෙන්නේ නැද්ද මං කියන එක? කසුනියන් බිනරි යනුක කසුනියන් බෙන්රට මොකද්ද ගන්න පුතේ? දේ හරියටම හරි පුතේ දේ කියලා ගන්න නියමයි. ගිහානියන් අයි ගිහානි මමයි පුතේ මම ඉන්නවා නම් එතන අපි කියන්නේ මොකක්ද? හරියටම හරි වී මම නැති තැන දෙන්නෙක් හිටියොත් දේ මමත් එක්ක කවුරු හරි හිටියොත් වී අපි the drama ඔව් පුතේ the drama එකට ගමු it කියලා. දසුනි shoes a frock දසුනි ගවුමක් මහනවා දසුනි නම් she කියලා ගන්න පුළුවන්. හොඳයි. එමනම් අපි personal pronouns කියන කොටස අවසන් කරලා අපි එදා contracted අවසන් කරා නේද පුතේ? yes. personal pronoun ඉවරයි. contracted ඉවරයි. ඊළඟට අපි plurals වලට යමු. right. plurals වලට යමු. දුවේ පුතේ ඉංග්‍රීසි භාෂාවේ අහගෙන ඉන්න. බ්‍රේක් එකක් ඕනේද? විනාඩියක් දෙකක් ඕනේද? වතුර ටිකක් බීලා ඉන්න ඕනේද? ඕනේද? ආන්සර් නෑනේ. හරි. අපි බලමු. දැන් ඉංග්‍රීසි භාෂාවේ නාමපදයක් සාමාන්‍යයෙන් තියෙන ඒකවචනෙ. අපි ඒක බහුවචනයට පත් කරගන්නවා. කිව්ව දේ නැවත හිතන්න. ඉංග්‍රීසි භාෂාවේ සාමාන්‍යයෙන් නාමපද තියෙන්නේ. නාමපද සාමාන්‍යයෙන් පවතින්නේ ඒකවචනෙට. අපි තමයි ඒක බහුවචන කරගන්නේ. හරිද? බහුවචන කරගන්න ක්‍රම ටිකක් තියෙනවා. ඒවා තමයි මෙන්න මේ ක්‍රම. පළවෙනි ක්‍රමය තමයි වැඩිපුරම S එක එකතු කිරීම. හරි. එහෙනම් bird වගේ පදයකට අපි දානවා BIRDS birds. broom කියන එකට ඔහොම මාත් එක්කම ලියමු brooms. desk කියන එක DESK S දානවා desk. DOLLS dolls. එහෙනම් වැඩිපුරම තියෙන්නේ ක්‍රියානාම පද S දාලා බහුවචන කිරීම. ඒ පළවෙනි රීතිය. ඔහොම මාත් එක්කම ෆිල් කරයියා. රිවිෂන් එකක් නේ යන්නේ. වේගෙන් යන්න පුළුවන් තැන් වල යන්න. ඊළඟට ඉංග්‍රීසි භාෂාවේ තව වචන තියෙනවා, ඇතැම් වචන තියෙනවා. ඒවා බහුවචනයට හදන්නේ ES එකතු කරලා. S නෙමෙයි ඉස්සෙල්ලා එකතු කරේ S නේ ES. ඒ තමයි යම්කිසි නාම පදයක් පුතාලා මං කියන දේ ගැන හොඳට අවධානය යොමු කරන්න ඕනි. යම්කිසි නාම පදයක් හැමෝම අවධානය නේද ඉන්නේ? right. යම්කිසි නාම පදයක් බිහඳු ඉන්නවද පන්තියේ? වීඩියෝ එක ඔන් කරන්න පුළුවන් නම් හරි. සදෙව් මොකද කරන්නේ? බිහඳු වීඩියෝ එක ඔන් වෙන්නේ නැද්ද? නෑ සර්. ගෙදරද ඉන්නේ? ඔව්. මොකක් ගැනද අපි දැන් කතා කරන්නේ?
ඔයා පන්ති හිටියේ නෑ. කවුද ගෙදර ඉන්නේ? ඈ? Lurus. කවුද ළඟ ඉන්නේ? කවුරුත් නෑ. අන්තිමට මම කතා කරපු උදාහරණය මොකද්ද? වීඩියෝ ඔන් වෙන්නේ නැත්තේ ඇයි? ඔන්නේ නෑ. ඔයා පන්තියේ නෙමෙයි يعني ඔයා අවධානයෙන් නෙමෙයි හිටියේ කියලා මම දන්නවා. අම්මා හරි තාත්තා හරි මට කතා කරාම මම එයාලට කියන්න අය ගැන. ඔයා වීඩියෝ එක ඔෆ් කරගෙන ඇයි වීඩියෝ ඔන් වෙන්නේ නැත්තේ? දන්නේ ඔන්නේ නෑ. බලමු ඔන් කරලා. ask to start. ඔව් දැන් ඔන් කරන්න බලන්න. That's it. right. එතකොට ඔයා මේ අතර වටේ දුව දුව ඉඳලා හරියන්නේ නැහැ. ගෙදර කවුද ඉන්නේ? කවුරුත් නෑ. ඒක තමයි අතර වටේ දුවන්නේ. එහෙම දුවන්න බෑ. පන්තිය ඔන්ලයින් කියන එකේ අරමුණ තියෙන්නේ ඔයගලන්ට කාලය ඉතුරු වෙන එකයි. මහන්සිය අඩු වෙන එක විතරයි. අපි මහන්සි වෙන උපරිමෙන්ම. ඒතර ඒවැ කට්ටි පනින්න බෑ. දැන් අන්තිමට කතා කරපු උදාහරණය මතක නෑනේ. පර්සනල් ප්‍රොනවුන්ස් වල කොයි කොටසද හිටියේ මම? ඇබියන් බියන්දු මතක නෑද? ඒක තමයි මතක නැහැ කියලා කියන්නේ අහන් හිටියේ නෑනේ. අහන් හිටියේ නෑනේ මතක් වෙන්න අහන් ඉන්න බෑ. රයිට් අවදානෙන් ඉන්න ඕනේ නැත්නම් ලීව් වෙන්න අවුලක් නැහැ. ඔයාලට එහෙම ඉන්න බැයි නම් ඔයා යන්න එහෙම අවුලක් නැහැ පන්තියෙන් ගිහලා පස් ෆිසිකල් ක්ලාස් එකකට හරි නැත්නම් වීඩියෝ ඔන් කරගන්න පුළුවන් වෙලාවක සම්බන්ධයෙන්. රයිට් මොකද අපි උගන්වනකොට මහන්සි වෙලා ඔයගොල්ලෝ පිස්සු කියලා හරියන්නේ නැහැ. හරිද? මම කියන්නේ මගේ concept එක දිහා ඇතුලේ තියෙන ප්‍රැක්ටිස් කරන්න ඕනි. මේක ඔයාලා අවශ්‍යතාවයෙන් කරන්න ඕනි. ඔයාලා කොයි වෙලාවක හරි හිතුවොත් මේ අපි පොඩි කට්ටියක් පනිනවා කියලා ඒක හරියන්නේ නැහැ. අපි මාර මානසිකයක් වෙනවනේ. දැන් ගමික මම මේ ලංකාවේ ඇතුලේ වෙනස්ම වැඩක් කරන්නනේ try කරන්නේ. හරිද? මේක නිකම්ම අර සාම්ප්‍රදායික ක්ලාස් එකකට සීමා කරන්නේ නැතුව මම කරන්න හදන වැඩ පිළිවෙල දැන් මේකට යන්න මුල් පුරුක් ටිකනේ ඕගොල්ලෝ මාත් එක්ක දැන් සෙට් වෙලා ඉන්න සෙට් එකනේ. ඒත් ඕගොල්ලොත් එක්ක තමයි මේ ගේම් එක මම ප්ලේ කරන්නේ. ආයේ සුපිරි ගේම් එකක්. මේක ඇතුලේ ඕගොල්ලෝ ඉන්න ඕනේ මාර ස්ප්‍රිට් එක වගේ ඉන්න ඕනේ. හරිද? ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයක් ඉන්න ක්ලාස් එක හැදෙනකොට ඔයාලත් මේක ඉන්න ඕනේ ඉස්සරහට. ඩ්‍රීම්ස් තියෙන දන්නවනේ චානක සර්ගේ වැඩ. චානක සර් ඩ්‍රීම් එකක් දැක්කොත් අනිවාර්යෙන් ඒක නේද අනිවාර්යෙන් ඒක සඵල කරගන්නකම් මම වැඩේ ඉන්නවා. ඒතකොට මම මේ ඔයාලා ගැන දකින ඩ්‍රීම් එකක්. මම දැන් ওই වීඩියෝස් හදලා ඊයේ විතරක් මම ඇදුවා වීඩියෝස් 8ක්. ඊයේ ඇදුවා වීඩියෝස් 8ක්. ඉතින් මේ වීඩියෝස් 8 ඇතුළේම තනිකරම කතා කරන්නේ සිම්පල් පාස්ට් ටෙන්ස් එක ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියලා. ඒ ඔක්කොම LMS එකට දානවා. ඊට පස්සේ ඔයාලට කොහේ හරි තැනක අඩුපාඩුවක් තේරුණොත් ටක් ගාලා. ඒතර මම මේ වෙනකොට සිම්පල් පාස්ට් ටෙන්ස් එකට වීඩියෝස් 12ක් හදලා තියෙනවා. 12. හිතන්නකෝ. ඒතර විනාඩි 15 20 වීඩියෝස් 12ක්. ඒවා ඔක්කොම නොමිලේ ළමයිට දෙන්නේ. ඒ දෙන්නේ නිකන් නෙමෙයි වර්ක්ෂීට් එකකුත් එක්ක. වර්ක්ෂීට් එකකුත් දෙනවා. ඒතර මේ වර්ක්ෂීට් එක දිහා බලාගෙන ඕනම කෙනෙක්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. කොහේ හරි ඔයාලට අඩුපාඩුවක් දැනුණොත් මට මෙන්න මේ ටෙන්ස් එක තේරෙන්නේ නැහැ කියලා තේරුණොත් මට මෙන්න මේ පාඩම තේරෙන්නේ නැහැ කියලා කිව්වොත් සර් මට මේ පාඩමේ වර්ක්ෂීට් එක දෙන්න ගියාම මම වර්ක්ෂීට් එකත් එක්ක වීඩියෝ ලෙසන් එකක් දෙනවා. එතකොට ඔයා එක එකපාරක් බලලා බෑ. වසඳ දෙපාර නෙමෙයි තුන් පාර නෙමෙයි සමහරට ඔයාලට 10 පාරක් බලන්න වෙයි. කමක් නැහැ නේ පුතේ ඉගෙන ගන්න කෙනෙක්ට 10 පාරක් හරි බලලා ඒක ඉගෙන ගන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය පසුබිම හදනවා කියන්නේ මට මාර සතුටක් නේ. පැහැදිලිද? එතකොට මේක මෙහෙම යන්න දෙන්න තව මේ දින කීපයක් තාම අපි මේ වැඩේ පටන් අරගෙන මාසයක් විතරනේ මේ වැඩේ සති 3යිනේ. ඒතර මේක මම ටික ටික ක්වොලිටි කරනවා. මට මේකත් එක්ක දරා ගැනීම අවශ්‍යයි. ඔයගොල්ලෝ මේකත් එක්ක දරාගෙන මාත් එක්ක ඉන්න ඕනේ.
සහ කට්ටි පනින්න බෑ. වැඩේ යන්න ඕනේ ලස්සනට. ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දැන් වීඩියෝ අද 12 මාර වෙනකොට ඊළඟ වීඩියෝ එක එනවා. මම දැන් තව ටිකකින් ගන්නවා ඔයගලන්ගේ ප්‍රැක්ටිස් ක්ලාස් එකට ගන්නවා. ප්‍රැක්ටිස් එකේදී මම කෙලින්ම ප්‍රශ්න අහනවා. එතකොට කියන්න ඕනේ. හරිද? එතකොට මේ ස්පෝකන් ප්‍රැක්ටිස් එක ගන්නවා. ස්පෝකන් ප්‍රැක්ටිස් එක කරලා නැත්නම් වැඩේ අහුවෙනවා. ආයි කෙලින්ම පේරන්ට්ස්ලව ළඟට ගෙන්නන්න බලාගෙන ඉන්න. බොරු කරන්න බෑ. මගේ ක්‍රමය වෙනස්. මම ඒ ක්‍රමයට ගන්න ටික ටික මේ ගන්න. ඔයගොල්ලන්ට Zoom ක්ලාස් එකක් කිව්වම නිකම්ම මේ කැමරාවක් ඉස්සරහින් ඉගෙන ගන්න එක නෙමෙයි. ඊට වඩා මේක ඇතුලේ වැඩ ටිකක් තියෙනවා. ඔයාලට ක්ලාස් එක පැයයි එකමාරයි වුණාට එතනින් එහාට ඔයාලට ප්‍රැක්ටිස් කරන්න දේවල් ටිකක් තියෙනවා. දැන් අලුත්ම මෙතඩ් එක ඇතුලේ ඔයාලා දන්නවද දන්නේ සමහර ඒවා තනිකරම තියෙන්නේ බාර් එකක් එහෙම නැත්නම් QR කෝඩ් එකක් ස්කෑන් කරලා අදාළ වීඩියෝ එකට යන්නේ කෙලින්ම ගවර්න්මන්ට් එකෙන්ම දැන් හදනවා මේ දේවල්. ඒතර අපි ඔයාලට කලින් මේ දේවල් දැකලා හදලා දීලා තියෙනවා කියන්නේ අපි ගොඩක් ඉස්සරහින් හිතනවා. හරි. පාඩමට ප්‍රමාද වෙන නිසා අපි යමු. ඊළඟ එක තමයි CH වලින් අවසන් වෙනවා නම් SH S SS X ඔය ඕනම අකුරකින් අවසන් වෙනවා නම් නාමපදය ඒක අපි අවසන් කරපු එකට දානවා ES. දැන් BEACH ES beaches. branch එක අවසන් වෙන්නේ CH වලින් BRANCHES branches. bus කියන එක BUS S වලින් අවසන් වුණොත් ES දානවා buses. DISH dish ඒක ES වලින් අවසන් කරලා dishes. හරි ඒක රීතියක්. මොන රීති දෙකයි. මීළඟ රීතිය තමයි නැත්නම් නීතියක් නෙමෙයි අතරම භාෂාවේ තියෙන රීති. කැඩුවා කියලා දඬුවම් කරන්නේ නැහැ වැරද්දක් විතරයි. Hari. If there is a consonant Y, baby, the Y එකෙන් අවසන් වෙනවා නම් Y එකට පෙර, right? Y වලට පෙර A E I O U නැත්තම් consonant අකුරක් නම් තියෙන්නේ. ව්‍යංජනයක් නම් තියෙන්නේ. අපි Y කපලා B A B Y කපලා I E S දානවා babies. C H E R R Y වලට පෙර තියෙන R නේ. Y කපලා I E S දානවා cherries. LADIES ladies, LIBRARIES libraries. හැබැයි වවල් එකක් තියෙනවනම් එහෙනම් අපි නිකම්ම S දානවා DAYS days. donkey donkeys, boys, monkeys MONKEYS. හරි නේද? ඔන්න ඒ ළඟ රීල් මේ රීතිය. ලියාගෙන යන්න මාත් එක්ක. So what you notebook කරන්නේ? So you කරන්නේ? right. බලමු. බලාගෙන යන්න දැන්. F අකුරෙන් හරි FE වලින් හරි අවසන් වෙනවා නම් අපි VES දානවා. ඒක ඊළඟ රීතිය. calf කියන එක CAL F කපලා VES දානවා calves. life කියන එක LIFE FE ඉවත් කරලා VES දානවා lives. wife ගේ FE ඉවත් කරලා VES දානවා wives. SHEL F අයින් කරලා shelves කියලා හදනවා. හැබැයි තව කීපයක් ಜಾති තියෙනවා. ඒවට දුවේ පුතේ F ඉවත් කරලා අපි දාන්නේ නැහැ VES. ඒකට S විතරයි දාන්නේ. chef SHEFS chefs. handkerchiefs. roof වහලයට S විතරයි roofs. cliffs. ඊළඟට සාමාන්‍යයෙන් නම් O අකුරෙන් අවසන් වෙන ඒවාට අපි ES දානවා. එහෙම නොදාන ඒවා කීපයක් තියෙනවා මේ. ඒවට අපි දාන්නේ S විතරයි.
hippos, photos. With some nouns that ends o and es. නැත්තම් අපි කරන්නේ o අකුරෙන් අවසන් වෙනවා නම් මොකද්ද? අපි මේ හොඳටම දන්න පාඩම es දානවා. tomatoes, tomatoes, heroes. හරි. තව නාමපද බහුවචන කරන ක්‍රමයක් තමයි සාමාන්‍යයෙන් තියෙන පදයක් අපි වෙනස් කරනවා. දැන් child කියන එක children, mouse කියන එක mice. ඊළඟට dear කියන එක ඒ විදිහටමයි ඒවා වෙනස් වෙන්නේ නැති පද. dear dear my, sheep sheep my. ඒ වගේ තව එකක් තමයි fish කියන එක fish කියලාමයි එන්නේ. ඒකත් එතකොට අපිට අවසන් කරන්න පුළුවන්. එහෙනම් අපි plural කියන කොටස ඒ ආකාරයෙන් අවසන් කරගන්නවා. රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ ඕගොල්ලන්ට අපි ඉගෙන ගත්ත පාඩම් නැවත මතක් කිරීම, මූලික સિદ્ધාන්ත ටික නැවත මතක් කරගෙන යන්නේ. හොඳයි. එහෙනම් අපි කාල වේලාවත් එක්ක ඊළඟට සූදානම් වෙන්නේ ස්පෝකන් ප්‍රැක්ටිස් එක චෙක් කරන්න. රයිට්. ගන්න හැමෝම ස්පෝකන් බුක් එක. ඊළඟට මේකෙදී ඕගොල්ලෝ හෝම්වර්ක් දාගන්න. හෝම්වර්ක් ෂීට් ඔක්කොම ටික දාගන්න මේ දක්වා තියෙන